මේ මිනිසුන්ගේ හිතේ මේ ආරක්ෂාව කියන එක සෙල්ලමක් කියලා. දැන් බලන්න මේ වයස අවුරුදු 55ට වැඩි අයමනේ ඔක්කොම ඇප්ලයි කරලා තියෙන්නේ මේකට. මේ මිනිසුන්ගේ හිතේ මේක මේ වැඩිහිටි නිවාසයක් කියලාද? බලන්න. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට දැන් තියෙන ප්‍රශ්නේ මේ ඉන්න කොල්ලෝ ඔක්කොම දැන් 3 wheel එලවන්න පටන් අරන්. ඉතින් වයසක ඇන්ටිලා අංකල්ලා තමයි මේවට ඉල්ලුම් කරන්නේ. දැන් බලන්න මේ වගේ වයසක අයව මේ ආරක්ෂක සේවයට අරගෙන එක එක ආයතන ආරක්ෂා කරන්න දැම්මහම ඒ වයසක අයව ආරක්ෂා කරන්න අපි තව කාව හරි දාන්න ඕන. කරන්නේ එහෙම තමයි. සර්ට මතකද අර අලුතෙන් හදපු shopping complex එකේ night shift එකට අපි අංකල් කෙනෙක්ව දැම්මා. ඔව්. මේ ළඟදී මාර වැඩක් වෙලානේ සර්. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? සර් එතනට හොරෙක් පැනලා. මේ හොරා කෙලින්ම ගිහිල්ලා අංකල්ගේ ඔළුවට පිස්තෝලේ තියලා. පිස්තෝලයක් තියලා? පිස්තෝලේ තියලා. ඉතින් ඒ පාර අංකල් කලබල වෙලා ටක් ගාලා එයාගේ බෑග් එක ඇදලා නම් බෑග් එකට අත දාලා. ඒක දැක්ක ගමන් හොරා බය වෙලා දුවලා. යකෝ පිස්තෝලයක් අරන් ආපු හොරෙක් එහෙම බය වෙලා දුවන්නේ ඇයි? ඒක නිසා වැඩේ හොරා ගෙනල්ලා තියෙන්නේ සෙල්ලම් පිස්තෝලයක්. හොරා හිතලා අංකල් බෑග් එකට අත දැන් මේ වෙපන් එක ගන්න කියලා හොරා පැනලා දුවලා. දැන් අපි එයාට වෙපන් එකක් ඉෂුව කරලා තියෙනවද? නැස. දැන් එහෙනම් මොකද්ද මිනිහා හදිස්සි වෙලා බෑග් එකට අත දාලා තියෙන්නේ මොකක් ගන්නද? දිවයට තියෙන පෙත්ත ගන්න සර්. දිවයට තියෙන පෙත්ත? ඔව් සර්. ඒ මොකද? මේ අංකල් හાર્ට් පේෂන්ට් කෙනෙක්. ඉතින් අංකල්ට අර පිස්තෝලෙයි මේ හොරයි දෙන්නම දැක්ක ගමන් හිතට බයක් ඇවිල්ලා මට හાર્ට් ඇටැක් එකක් එයි කියලා. ඒක තමයි ආ බෑග් එක ඇදලා තියෙන පෙත්ත ගන්න. ඒකනේ ඉතින්. දැන් බලන්න ඔය වගේ අය ඉන්නකොට කොහොමද ආරක්ෂක සේවය හරියට කරගෙන යන්නේ? දැන් අතර මේ වයසක අයව අරගෙන මේ වෙපන් නෙමෙයි ඉෂුව කරන්න ඕනේ. ෆස්ට් එයිඩ් බොක්ස්. ප්‍රථමාධාර පෙට්ටි. බේත් ද්‍රව්‍ය ටික ඔක්කොම දාලා. ඒකනේ තියෙන ප්‍රශ්නේ. ඒකයි. සර් තව ප්‍රශ්නයක්. ඒ මොකක්ද? අර සර්ට මතකද අපි ගිය සතියේ ලස්සන ගෑල්ලම් මේ බඳව ගත්තේ? ආ ගිය සතියේ ඔව් මට මතකයි. ඔව්. ඒ ළමයා හොඳයි දක්ෂයිනේ. ඔව් සර් එයා හොඳයි දක්ෂයි ඔක්කොම. නමුත් එයා කියනවා එයා වැඩ කරන තැන ආයි තවදුරටත් වැඩ කරන්න කැමති නැහැ කියලා. ඒ පොයින්ට් එකේ? ඔව්. එයා මාර ළමයෙක්නේ. දැන් එයා කැමති කිව්ව හින්දාමනේ මම ඒ පොයින්ට් එකට එයාව දැම්මේ. දැන් මොකද එයා කැමති වෙලා තියෙන්නේ? සර් මේ එයා කියනවා සර් එතන ඉන්න OIC මහත්තයා එයා ගැන හොයලා බලනවා වැඩිලු. දැන් මොකද්ද හොයලා බලනවා වැඩි කියන්නේ මොකද ඒ ළමයා කෑවද බිව්වද එහෙම නැත්නම් යන්නේ ඉන්නේ කොහොමද කියලා ඒවද හොයලා බලනවා කියන්නේ නෑ ඉතින් කෑවද බිව්වද යන්නේ ඉන්නේ කොහොමද කියලා හොයලා බලනවා නම් ඒක හොඳයිනේ සර් ඔය දැන් මොනවද වෙන මොනවද එයා හොයලා බලන්නේ නෑ ඒ විතරක් නෙමෙයි සර් එයා මේ ඒ ළමයාට කිචි තියනවද කියලා බලනවා සර් ඒ ගෑනු ළමයාට ඔව් සර් කිචි තියනවද කියලා බලනවා OIC මුව තියන්න වටින්නේ නෑ ඒ මිනිහා OIC මොකටද ඒ ළමයාට කිචි තියනවද කියලා හොයලා බලන්නේ නැස මේ OIC මහත්තයා කියනවලු දැන් හදිස්සියේ හොරෙක් පැන්නොත් එහෙම Tamanට කිචි තිබුණොත් හොරාව අල්ල ගන්න පොඩක් අමාරු වෙනවා. ඒ හින්දා අපි මුලින්ම කිචි නැති කරගෙන ඉමු කියලා. එයාගේ මේ කිචි නැති කරනවලු මේ ටිකේ. ඒ කෙල්ලගේ කිචි අරින්න හදනවා. ඔව්. OIC මං හිතන්නේ ළඟකදී මාස 3-4කින් ගමේ ගිහින් නැතුව ඇති. එහෙම කරන්න. OIC ට සතියක් නිවාඩු දෙන්න. එතකොට ගමේ ගිහලා කිචි කිචි ගගා ඉඳලා එන්නේ නැතේ. අර ගෑනු ළමයව වෙන පොයින්ට් එකකට දාන්න. හරිද? අපි අර 60 වත්තෙන් අක්කල වගේක් බඳ ගත්තා නේද? ඔව් සර්. ඒ අක්කා කෙනෙක්ව දාන්න ඒ OIC ඉන්න පොයින්ට් එකට. අක්කා OIC ගේ කිචි ඇරලා ගනි. හරි. Excuse me. නම කියන්න. නම මොකද්ද නම කියන්න? තැන්නිකපුරේ අමරකෝන් රාජපක්ෂ වාසල මෝට්ටි මුදියන්සේලාගේ රත්නායක සෙනවිරත්න බණ්ඩාර. කට්ටිය කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. නම් ගොඩක් කියනවා වුණානේ. නම් ඔක්කොම එක්කෙනෙකුට තනි මට. මම තනියා. තනියා? තනියා කියන්නේ අලියෙක්ද? නෑ ඇතෙක්. ඇතෙක්? ඕ අපේ අම්මට මම පුතෙක් නෙවෙයි ඇතෙක්. එනවා ඇතුළට බලන්න ඇතාගේ දල එහෙමත් තියෙනවද දන්නේ නැහනේ. වරෙන්කෝ බලන්න ඇතුළට. ඇතෙක්? මෙන්න ඇතෙක්. දල තියා නල දතක්වත් නැහැ. සර් මේ අලියෙක් කියලා කිව්වට සර් හෙන්ඩුවක් තරම්වත් උස නැහැනේ. ඒකනේ. නෝනා ඔය හෙන්ඩුව දකින්න නැතුවනේ කතා කරන්නේ. දැක්කනම් ඔම කියන ගන්නේ. තමස දැන් මෙතෙන් තාවේ තමසගේ හෙන්ඩුව පෙන්නන්නද නැත්නම් ඉන්ටර්විව් එකටද? නෑ ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකට නේ ආවේ? ඔව් ඔව්. එහෙම හෙන්ඩු කතාව මෙතෙන් වැඩක් නැහැ
නෑ ඒ වුණාට සර් මේක ආරක්ෂක අංශේ වැඩක් නිසා අපි මේ හෙන්ඩුව වැදගත් වෙන වෙලාවල් තියෙනවා. මොකටද හෙන්ඩු වැඩක් තියෙන්නේ? සර්ට කියන්නේ අපේ සීයා හෙන්ඩුවෙන් ඇනලා හොරු දෙන්නේ බිම දැම්මනේ. ඒ කියන්නේ හොරු කොහෙද ගියේ බිම දෙම්ම කියන්නේ? ඒ වහලෙන් ගියා. වහලෙන් පැන්න හොරු දෙන්නේ උලෙන් ඇනලා කොක්කෙන් බිමට දැම්මා. දෙන්නේ බිම. සීයා? ඔව් සීයා. ඒ කියන්නේ සීයා අලි බලන එක්කනේ? නෑ. එන? එයා මේ හෙන්ඩු හැදුවා. හෙන්ඩු හැදුවා. හෙන්ඩු හැදුවා. සර් කියන්නේ අපේ ගෙදර හෙන්ඩු හැමතැනම. ඔව් මුල්ලක් ගන්න හෙන්ඩු. මම තමයි ගණන් කරන්නේ ඔන්ඩු රෙන්ඩු මුණු නාලු කියලා හෙන්ඩු. සර්ට කියන්නේ අපේ ආච්චි සීයයි සම්ඩු කරගත්තෙත් හෙන්ඩු වලින්. ඒ තරම් හෙන්ඩු. ඒ තරම් හෙන්ඩු. දැන් මෙහෙමයි. ඔව්. මේ අපේ කටයුත්ත කරනකොට තම්සෙට හෙන්ඩු දෙන්නේ හා. තම්ස කිසි දෙයකට බය වෙන්න එපා. තම්සෙට දෙන්නේ නවීනතම අවි. අබේපා. ඈ? අවි එපා. අවි එපා. අම්බෝ ගිනි අවි ගිනි කෙලි අම්බෝ මට අන්තිම අපලයි සර්. අපෝ එපා. සර් කියන්නේ මේ ළඟදී මම රතින්ජය පත්තු කරලා අප්පෝ දවස් 3ක් රෝහල් ගත වෙලා හිටියා. රතිඤ්ඤ පත්තු කළා? ඔව්. ඒක කොහොමද දවස් 3ක් රෝහල් ගත වෙන්නේ රතිඤ්ඤ පත්තු කළා? මෙහෙමනේ ඔයි. ඈ? සර් මම ගිනි පෙලෙල්ලක් අරගෙන රතිඤ්ඤ පත්තු කරලා දදා හිටියා. අන්තිම ජොලියටත් එක විසි කරා. අතේ පත්තු වුණානේ. දැන් විසි කරපේක අතේ පත්තු වෙන්නේ කොහොමද? යකෝ සර් රතිඤ්ඤ කියලා විසි කරලා තියෙන ගිනි පෙලෙල්ල අන්තිමේකී. ඒක රතිඤ්ඤ. රතිඤ්ඤ අතේ පත්තු වුණා. හරි. තමුසෙට අපි රතිඤ්ඤ දෙන්නේ නැහැ. හරි? රතිඤ්ඤ දෙන්නේ නැහැ. මම දෙන අපි දෙනවා තුවක්. අපේ මාරයා අනේ තුවක්කු නම් එපා සර්. තුවක්කුත් එපා. එපා. ඇයි ඒ? අපේ මාමගෙනේ මට වෙඩි තියන්න පුරුදු වෙන්න කියලා තුවක්කුවක් දීලා. මාර වැඩක් වුණානේ. මොකක්ද උනේ? දැන් මාම තුවක්කු දීලා මෙතෙන්ට වෙලා හිටියා. ඔව්. හරි මෙහෙම හිටියා. මම මෙහෙම උඩට තිබ්බා. මාමා එතනමයි. ඈ? ඔව්. එතනමයි? එතනමයි. එතරම්යි කියන්නේ on the spot. ඔන්ද කියන්නේ වෙඩිල්ල තිබ්බ විතරයි මාමා ඔන්ද. මගදී ගෙනියනකොට තමයි පොලිස් මේ ඉස්පිරිතාලේ ගෙනියනකොට පොට්ටුනේ. මගදී වෙඩිල්ල තිනකොට බොන්ද. යනකොට පොට්ටුනා මගදී. පොඩින. දැන් තමුසෙ කොහෙටද වෙඩි තිබ්බේ? උඩට. මාම කොහෙද හිටියේ? බිමනේ. ඉතින් යකෝ උඩට තිබ්බේ වෙඩිල්ලට බිම හිටපු මාම මැරෙන්නේ කොහමද? ඈ? බිම හිටපු මාම කොහොමද මැරෙන්නේ වෙඩිල්ල වැදිලා? කෙලිම මේ වැදුනේ. කොහෙටද වැදුනේ? වල්ලට. මාමගේ? නෑ. පොල් ගහේ. පොල් ගහේ. ආ. ඔව්. පොල් ගහේ වල්ල බිමට වැදුනා. ඔව්. කෙලිම මාමගේ බෙල්ලට. මාමා හොඳ. පොල් වල්ලකටද වෙඩි වැදුනේ? පොල් වලට වැදුනා. අනේ මේ වල්ල වැටුණා මාමගේ. ඔව්. මේ පොල් වල්ලක් වැටිලා මිනිසෙක් මැරෙනවද? මේ බලන්නකෝ මේ නෝනා කියන කතාව. නෝනා මම පොල් කෝණමානේ කොල්ලෙක්. කොණමානේ? පොල් කොණමානේ කියන්නේ? පොල් කෝණමානේ? පොල් ත්‍රිකෝණේ බං. පොල් ත්‍රිකෝණේ. පොල් ත්‍රිකෝණේ කොල්ලෙක්. අපේ පොල්වලු එහෙම කුරුවල් වෙච්ච පොල්වලු නෙමෙයි. එක වල්ලකට ගෙඩි 20ක් 30ක් තියෙනවා. හරිද? ඕකක් වැටුනොත් හොඳ තමයි. නෝනටත් ලොකු වල්ලක් වැටිච්ච දවසකට තේරෙයි. හරි. මේමයි දැන් අවි ආයුධ දෙනවද නැද්ද කියන එක පස්සේ තීරණය කරන්න. මම බැලුවේ තමුසේක මේ උසත් එක්ක මේ ආරක්ෂක සේවයට ගැලපෙනවද කියලා. තමුසේ නිකන් මේ කම්කරු රස්සාවකට නම් හොඳයි වගේ. තව ටික උස ගියා නම් කොට වැඩි වගේ නේ මට. කොට ඒක නම් මම පිළිගන්නවා සර්. නමුත් මං උසයන්ට වැඩි උත්සාහ කරේ නෑ. මොකද මං උත්සාහ කරා නම් වෙන ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ? අපේ තාත්තා කොටයි. ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ මොනවද? ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ මම උස ගියොත් කියයි අල්ලපු විතර පීටර්ගේ කොල්ලෙක් කියලා. පීටර් උසයි. පීටර් උසයි. පීටර්ගේ හත්මුතු පරම්පරාව උසයි. සර් කියන්නේ මෙහෙම පොල් කඩන්නේ. පීටර් මෙහෙම කඩන්නේ පොල්. බිමේ ඉඳන් නෑ යකෝ ගාට නැගලා. සර් ගාට නැගලා නේ යකෝ හැම එකම පොල් කඩන්නේ. ඒකනේ යකෝ මං කිව්වේ සර්. දැන් පීටර්ගේ හත්මුතු පරම්පරාව උසයි. හත්මුතු පරම්පරාව උසයි. පීටර්ගේ ළමයි කොටයි. දැන් එහෙම වෙන්න බෑනේ. වෙන්න බැරි මොකද වෙලා තියෙන්නේ? නෑ පීටර් උස නම් හත්මුතු පරම්පරාව උස නම් ළමයි කොට වෙන්න බෑනේ. ඔය සර් කිව්වට ඔය කොට වෙලා ඉන්නේ. එහෙම බෑනේ නේ. එහෙම වෙන්න බෑ. දැන් පීටර් පොල් කඩනවද මොකද? බෑ වැඩක් නෑ. ඔක ගැන කතා කරලා ඌ දැන් අවුරුදු 25ක් හිරේ. පීටර් හිරේ ඔව්. එහෙනම් ලොකු ළමයි ඇත්තේ. නෑ අවුරුදු 8 10 ළමයි. එහෙම වෙන්න බෑනේ.
පීටර් අවුරුදු 25ක් හිරේ නම් පීටර්ගේ ළමයි ඔක්කොම අවුරුදු 25ට වැඩි වැඩි වෙනවා. නෑ නෝනා එහෙම කිව්වට ඔය ඉන්නේ අවුරුදු 7 8 10 ළමයි. එහෙම වෙන්න විදියක් නෑ නේ. අවුරුදු 25 පීටර් හිරේ ගියා නම් ඉතින් ළමයි පොඩියට ඉන්න බෑනේ. සර් කිව්වට ඉතින් ගමේ අපි දන්නවනේ ළමයි ඔය ඉන්නේ පොඩි ළමයි. එහෙම කොහොමද බං ඉන්නේ පොඩි ළමයි? අවුරුදු 25 පීටර් හිරේනේ. පීටර් හිරේ ගියට අපේ තාත්තා හිරේ ගියේ නෑනේ. සර් මොනවා අපි කියන්නේ? හරි හරි. පීටරට හිරෙන් පැන ගන්න බැරුණාට අපේ තාත්තට වැටක් පැන ගන්න බැරිද? හරි 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 හරි. පොල් ත්‍රිකෝණයට තමයි උඹලා යවන්න ඕනේ. තාත්තලා පුතාලා ඔක්කොම එක්ක අහු කරලා. මේ සෙනවිරත්න ඉස්සෙල්ලා මට කියන්න එක්ස්පීරියන්ස් තියෙනවද කියලා? එක්ස්පීරියන්ස් තියෙනවා හැබැයි අද නම් ගෙනාවේ නෑ. කලින් කිව්වනම් ගේන්න දෙන්න. මේ එක්ස්පීරියන්ස් කියන්නේ පළපුරුද්ද පළපුරුද්ද තියෙනවා. මිස් අහන්නේ ඒක පළපුරුද්ද තියෙනවා. ආරක්ෂක සේවයේ යෙදී ඉඳලා පළපුරුද්දක් තියෙනවා. තියෙනවා. අම්මෝ අවුරුදු 10ක අකණ්ඩ පළපුරුද්දක් තියෙනවා. අවුරුදු 10ක් 10ක් ඔව්. කියන්නේ අවුරුදු 10ක් එකම තැන. එකම තැන ඔව්. මොනවද ඔයාලට ආරක්ෂා කරන්න තිබුණේ? අල්ලපු ගෙදර අක්කව. මොකද? අල්ලපු ගෙදර අක්කව? අක්කව. ඒ මොකද අක්කව ආරක්ෂා කරන්නේ? අක්ක බැඳපු අයියා රට ගියායි. ගිය දවසේ ඉඳන් මම තමයි එක දිගටම අක්කව ආරක්ෂා කළේ. සෙනවිරත්න ඔහෙ හිතුවද මේක කොලමක් කියලා? නෑ මං හිතුවේ නෑ. මං හිතුවේ නෑ. නමුත් ගමේ උන් හිතුවා මේක නාටකමක් කියලා. පස්සේ පද හැදුවා. පද ආරංචි වුණා අයියට. අයියා රස්සාව දාලා ආවා. එතන තමයි මට රස්සාව නැති උනේ. හැබැයි ඒ කාලේ ඇතුළත මම සෑහෙන පළපුරුද්දක් ගත්තා. සර් අපරාධ කියන්න බෑ මම ආරක්ෂා කර කර හිටියේ අක්කා. අන්තිම වෙනකොට අක්කා මාව ආරක්ෂා කරා. සර් මෙයා හරියන්නේ නැහැ සර්. මේ ඔයාම හරියන්නේ නැහැ මේ රස්සාවට යන්න. ඇයි ඇයි කියන්නේ? මේ ගෑනු ආරක්ෂා කරනවා වගේ වැඩක් කියලා හිතුවද මේ ආරක්ෂක නිලධාරියෙක් කියලා කියන්නේ? ඊට වැඩිය වැදගත් වගකීමක් තියෙන වැඩක් මේක. එහෙම කතා කරන්න එපා නෝනා. නෝනා එහෙම කතා කරන්නේ මොකද? ගෑනුවෙක් ආරක්ෂා කරන එක උනත් වැදගත් විදිහට කරන්න ඕනේ වැදගත් රස්සාවක්. නෝනා උනත් හිතන්න තනියෙන් බස් එකේ හිටගෙන යනවා. කොල්ල ගොඩක් එක, පිරිමි ගොඩක් එක බස් එකේ යනකොට ආරක්ෂාව ඕන වෙන්නේ නැද්ද? ඕන වෙනවා. අම්මේ ඕන වෙනවනේ එන්න. මේ තමුසෙට විශේෂයෙන් ගෑනු ආරක්ෂා කරන්න කියලා මෙතන නැහැ. තමුසෙව අපි යොදවන ස්ථානය අනුව තමයි ගෑනු ආරක්ෂා කරන්න, පිරිමි ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍රද, අවියායුධද, රත වාහනද, ඉඩකඩම්ද, බඩු මුට්ටුද කියන එක තීරණය වෙන්නේ අපි තමුසෙව යොදන තැන අනුව. අවුලක් නැහැ සර්. අවුලක් නැහැ. ඕන දෙයක් දෙන්න තමුන්ගේ දෙයක් වගේ මම ආරක්ෂා කරලා දෙන්න. තමුන්ගේ දෙයක් වගේ ආරක්ෂා කරලා දෙන්න. කිසිසේත් බය වෙන්න එපා. හැබැයි තමුස කියන්නේ මේ කතාවට මම ගරු කරනවා. මොකද ආරක්ෂක නිලධාරියෙක් හැමතිස්සෙම හිතන්න ඕනේ අන්න ඒ විදිහට. ඕනම දෙයක් අපි ආරක්ෂා කරන්නේ අනුන්ගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒවා අපි තමුන්ගේ දේවල් වගේ, අපේ දේවල් වගේ ආරක්ෂා කරනවා. මම ඒකට තමුසට ගරු කරනවා. Thank you sir. සෙනවිරත්න ඔව් සර්. නිදි මරන්න පුළුවන්ද? අප පුළුවන්. නිදි මරණ එක සිම්පල්. ගමේ මර්ගයක් වුණොත් එහෙම මල ගෙදර 7 දවසම එක ෆුල් නයිට් එක ගහනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම අවුලක් නැහැ. ඔව්. ඒක නම් හොඳ සුදුසුකම නේද? ඒක හොඳයි. නිදි මරන්න පුළුවන් වීම මේ රැකියාවට බොහොම වැදගත්. ඔව්. ඒ වුණත් සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද? දැන් නිදි මරනකොට දැන් අපිට සෙල්ලම් කරන්න කාඩ් කුට්ටම් බූරු කුට්ටම් කැරම් බෝඩ් අපි අරන් එන්න ඕනේද? නැත්තම් සර්ලා දෙනවද? පිස්සුදෝ ඒව දෙන්නේ පිස්සුද? හරි අවුලක් නැහැ. එහෙනම් අපි අරන් එන්නම්කෝ. එවනන්ස මෙහෙමද දැන් නිදි මර ඉන්නකොට අපිට පෑයෙන් පෑයට බටර් ගාලා පාන් පෙති පාන් එහෙම නැත්තම් සර් මාරි බිස්කට් තේ කෝපි එහෙම අල්ලනවද මේ කෙනල්ලා මේ තමුසට පිස්සුද සෙනවි? ඒව දෙන්නේ නැහැ. ඒවත් දෙන්නේ නැද්ද? එහෙම අඩු ගානේ බුලත් ටිකක් සිගරට් එකක්වත් එහෙම දෙන්නෙත් නැද්ද? පිස්සුද බං? ඒ මොකද්ද බං සර්? එහෙම දෙන්නේ නැතුව යමු මිනිහක්වත් ආරක්ෂා කරන්න පුළුවන්ද? වටිනා දේවල් කොහොමද සෙනවිරත්න අපි දෙන්නේ ඔහෙට මේ මල ගෙදරක මිනිහක් ආරක්ෂා කරන්න නෙමෙයි. ඊට වැඩිය වැදගත් වටිනා කියන ස්ථාන ආරක්ෂා කරන්න. සර් මෙයාව හරියන්නේ නැහැ සර්. මේ මිනිස්සුන්ට මේ රස්සාවේ තියෙන වැදගත්කම වටිනාකම තේරෙන්නේ නැහැ. මෙයාට විතරක් නෙමෙයි මිස්. මේ රස්සාවට එන ගොඩක් අයට මේ රස්සාවේ තියෙන වටිනාකම වැදගත්කම වගකීම තේරෙන්නේ නැහැ. මේගොල්ලන්ට විතරක් නෙමෙයි. මේ රස්සාවට පිටින් ඉඳලා මේ රස්සාව දිහා බලන් ඉන්න බොහෝ අයටත් මේකේ තියෙන වටිනාකම වැදගත්කම වගකීම තේරෙන්නේ නැහැ. ඒක නිකන් සිකියුරිටි ගාඩ්, සිකියුරිටි කාර්යය අර මේ කියලා හැල්ලුවට ලක් කරන්නේ. මං කියන්නේ අන්න ඒ ආකල්පය තමයි අපි ඉස්සෙල්ලාම වෙනස් කරන්න ඕනේ. සමහර ආයතනවල අයට ඕන වෙන්නේ මේ සිකියුරිටි ගාඩ් කෙනෙක් කිව්වහම නිකන් යුනිෆෝම් එකයි තොප්පියයි සපත් දෙකයි විතරයි. ඒක ඇතුලේ ඉන්න මිනිහා මොන වගේ මිනිහෙක් වුණත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයි. ඒක ඇතුලේ ඉන්න ඕනේ බුද්ධිමත්, අවංක, එඩිතර, කාර්යශූරී මිනිස්සෙක්. එහෙම නැත්නම් කොහොමද මේ මිනිහා ආරක්ෂාවක් කරන්නේ? ආයතනයක් බලාගන්න. ඒක ඇත්ත.